ඉතින් ඔයාලා හිතන්නේ කොච්චර පැල ප්‍රමාණයක් අපි ගන්න ඇතිද මේ පාර? Hi David Thila YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකකින් අරගෙන ආවේ අපි අලුතෙන් පැලවඩ එකක් දැම්මා ඇන්තූරියම් පැලවඩ එකක්. මට හිතුණා ඒ ගත්තු ඇන්තූරියම් පැල ටික ඔයාලත් එක්ක බෙදා ගන්න වෙනස් විදිහේ වෙනස් වර්ගවල ඇන්තූරියම් පැල තමයි අපි ගෙන ආවේ. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලමු. ඇන්තූරියම් පැලවල මොනවාද වෙනස් වර්ග තියෙන්නේ මොනවාද කියලා අපි එකත් බලමු. ඉතින් දිගටම මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඉස්සරහට මගේ day vlogs ඒ වගේම තව garden videos ටිකකුත් ගේනවා මම ඉස්සරහට. ඉතින් ඒ දේවල් බලන්න අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඒ වගේම තමයි ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අක්කි මේ පැල විකුණන්නේ නැද්ද මේවා මේ කියලා ගොඩක් අය මගෙන් අහලා තිබුණා. ඉතින් ඒක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද තාම ඒක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පැල දෙන්න පොඩි අයිඩියා එකක් ඉන්නවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අප්ඩේට් එකේ එන්න මාව subscribe කරලා තියාගන්න. notification එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එනවා. එහෙනම් ඉතින් ඒකත් මතක් කරන්න ඕන කියලා හිතන නිසායි කිව්වේ. හරි මේ ටික තමයි පැල. මෙතන පැල ගොඩක් තියෙනවා. පැල 50ක් විතර තියෙනවා මෙතන. මම ඔයාලට ඉතින් ඒක පෙන්නන්නම් මොනවද මේ වර්ග කියලා. මම ඔයාලට කලින් පෙන්නුවේ මම කුරියකින් පාර්සල් එක ආපු ගමන්ම ඒක දිගැරලා ඔයාලට පෙන්නුවා. ඉතින් කොහොමද පැල ටික මට ආවේ කියලා. පැල 50ක් තිබ්බා එතන. ඉතින් ඒ ටික දැන් මම ඔන්න පොඩි කප් වලට දාලා හිටවලා තියෙනවා ඇන්තූරියම් පැල. මෙතන වර්ග 50ක් තියෙනවා. ඉතින් ඒ 50ම මට ඔයාලට කියන්න අමාරුයි. ඒක නිසා තමයි මේ විදිහට මම පෙන්නන්නේ. ඉතින් වෙන වෙනම පෝච්චි වල දාලා ටිකක් ලොකු පැල පෝච්චි වලට පොඩි පැල අර පොඩි කප් වලට එන විදිහට තමයි මම මේ ටික දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට එකින් එක පැල පෙන්නන්නම්. මේකේ සමහර ඒවායි නම් ගහලත් තියෙනවා. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේ විදිහ ඔයාට ගොඩක් වැදගත් වෙයි. පෝච්චිම ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට මේ වගේ පොඩි කප්වල වුණත් ඇන්තූරියම් පැල හිටව ගන්න පුළුවන්. සීසන් වෙනකන් විතරයි. ඊට පස්සේ ඔයාලා අපහු රීපෝට් කරන්න ඕනේ. මේ වගේ අර චූටි කප්වලත් හිටවලා තියෙනවා. මේ බලන්න වෙනස්ම විදිහවල් වල ඇන්තූරියම් පැල තමයි ගෙන්න ගත්තේ. ඒ වගේම තමයි නිරෝගී පැල ඔයාලට පේනවා ඇති. සවුත් වෙලා නැහැ, ඩැමේජ්ලා නැහැ කොහෙවත්. ඉතින් හොඳට පැල ටික හැදෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඇන්තූරියම් පැල ගේන්න හිතන් ඉන්න කෙනෙක් නම් 50ක් නැතුව 10ක් 15ක් වගේ ගේන්න හිතන් ඉන්න කෙනෙක් නම් මුලින්ම මම කලින් වීඩියෝ එකක් දාලා ඇති. ඒ වීඩියෝ එකත් බලන්න. ඇන්තූරියම් ගැන මම වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා මගේ channel එකේ. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම ඔයාලා බලන්න. ඒ වගේම තමයි ගොඩක් අය මම වීඩියෝ එකක් දැම්මොත් ඒ ඇන්තූරියම් පැලවලට දාන්න ඕන පෝර වර්ග ඒ දේවල් අහනවා. ඉතින් මම කලින් වීඩියෝස් වල ඒව කියලා තියෙනවා. ඉතින් ඔයාලට පොඩි අප්ඩේට් එකක් දෙන්න තියෙනවා. මේ අපි ව්‍යාපාරයකට තමයි මෙහෙම පැල 50ක් ගෙන්න ගත්තේ. අපි මුලින් පැල 10ක් 15ක් ගෙන්නගෙන චෙක් කරලා ඊට පස්සේ තමයි මේ විදිහට පැල 50ක ඕඩර් එකක් දැම්මේ. ඔයාලටත් පැල දෙන්නත් එක්ක. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මාව subscribe කරලා තියාගන්න. මොකද මම පැල ඉස්සරහට ඔයාලට දෙන්න විදිහක් සලස්වනවා. ඉතින් ඒක ගැන මම ඔයාලට ඉක්මනින්ම දැනුවත් කරන්නම්. ඉතින් ගොඩක් අයට ඊළඟට තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර මුදලක් වියදම් වුණාද කියන එක. ඇත්තටම මේ පැල 50ට රුපියල් 20000ක් මුදලක් වියදම් වුණා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පොට් පිටින් හම්බ වෙන්නේ නැහැ. මේ වගේ පොඩි පැල විදිහට තමයි හම්බ වෙන්නේ. එතකොට අපි පොට් ලේස්ති කරගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්නම් පෝච්චි ලේස්ති කරලා තියාගන්න ඕනේ පැල ටික ආවම හිටවන්න. ඉතින් මෙතන පැල 50ක් නිසා අපිට මෙතන පොට් 50ක්ම හොයාගන්න අමාරුයි. ඒ වගේ නිසා තමයි අපි මෙන්න මේ වගේ පොඩි කප් වල හිටවන්න තීරණය කළේ. ඊළඟට ගොඩක් අයට එන ගැටලුවක් තමයි මේ වගේ ඇන්තූරියම් පැල මේ වගේ පොඩි කප් වල හිටවන්න පුළුවන්ද කියලා. ඇත්තටම හිටවන්න පුළුවන්. මෙතන තියෙන අපි ඕඩර් කළේ පුංචි පැල නිසා මේ පොඩි පැල තියෙන්නේ. ඉතින් ලොකු පැල තමයි අපි පෝච්චි වල හිටෙව්වේ. පොඩි පැල තමයි මේ වගේ කප් වල හිටවල තියෙන්නේ. ඒකත් පැල සීසන් වෙනකම් විතරයි. ඊට පස්සේ අපි අපහු රීපෝට් කරගන්න ඕනේ. ඉතින් රීපෝට් කරනකොට මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මේ පැල වර්ග මොනවද කියලා තියෙන්නේ. එක එක වර්ගවල තියෙනවා.
ඉතින් ඒ වර්ගවල නමුත් එක්ක මම ඔයාලට රීපෝට් කරනකොට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ පැල තාම පුංචි. ඒක නිසා තමයි මේ වගේ පොඩි කප් වල හිටවලා තියෙන්නේ. මොකද පැලේට කිසිම හානියක් නැහැ මෙහෙම තියෙද්දි. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වමනා වෙන්නේ නැති කියලා. මොකද එකවර පැල 50ක් වගේ ප්‍රමාණයක් ගෙනල්ලා ඔයාලා කොහොමද ඒක මේන්ටේන් කරගන්නේ කියලා අයිඩියා එක නෙමෙයි නම් ඉන්නේ. මෙන්න ඔයාලට අයිඩියා එකක් තියෙනවා. මේ වගේ පොඩි ඉවතලන කප් වල ඔයාලට හිටව ගන්න පුළුවන් මේවා. ඉතින් ඒකට ඔයාලා පැල ගෙන්නන සතියකට විතර කලින් මේ වගේ පොල්ලෙලි කැබලි පොඩි පොඩි කැලි වලට කපලා ඒ වගේම ඔස්මොකොට් පෝරත් ළඟ තියාගන්න. ඒකත් තියාගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ පොල්ලෙලි කැබලි වල කහටිවත් කරලා තියාගන්න. ඊට පස්සේ ඇන්තූරියම් පැල ටික ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඉඳ ගන්න. මොකද නැත්තම් ඇන්තූරියම් පැල සවුත් වෙන්න බලනවා. මම කලින් කිව්වා වගේ ඔයාලා ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නව නම් මුලින්ම පැල 10ක් 15ක් නැත්තම් 5ක් වගේ ගෙන්නගෙන බලන්න කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ පැල 50ක ඕඩර් එකක් දාගන්න ඔයාලට සැටිස් නම්. ඉතින් අපි ඒ වගේ කලින් පැල 10ක් 15ක් විතර ගෙන්නගෙන ඉඳලා බැලුවා. ඉතින් ඒ වැඩේ සාර්ථක නිසා තමයි අපි මේ විදිහට පැල 50ක් ඕඩර් කරගත්තේ. ඉතින් මම ඔයාලට ඒ පැල ටිකත් පෙන්නන්නම්. මොකද දැන් වෙද්දී ඒ ඇන්තූරියම් පැල ටික හොඳට හැදිලා තියෙනවා. ඉතින් මම ඊළඟට ඔයාලට ඒකත් පෙන්නන්නම් කොහොමද අපේ පැල 10ක් 15ක් විතර ගෙන්න ගත්තට පස්සේ ඒ පැල ටික දැන් හැදිලා තියෙන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් අපි එහෙම ගෙන්නගත්තු පැල ටිකක් මම ඔයාලට පෙන්නන්නම්. ඒවා ටිකක් ලොකු පැල. මේ විදිහට අපි ලොකු පෝච්චි වල තමයි ඉඳුවේ. දැන් ඒවා හැදිලා තියෙනවා හරි විදිහට. මේ තියෙන්නේ මේක තමයි පැලේ. මේක සෙසෝ පැලයක්. මේ අපි ඉඳපු පෝච්චිය මේ තියෙන්නේ. දැන් ඒක හොඳට හැදිලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක. මේක නම් ෆ්ලෑෂ් වර්ගයක්. මේක දැන් කට් කරන්නත් පුළුවන් ප්‍රමාණයට ඇවිත් තියෙනවා. මේ ඒ ගානට ඇවිත් තියෙනවා. මේකත් ලොකු පෝච්චි එක තමයි ඉඳුවේ. ඔයාලට මගේ කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. මම මේක ඉඳන විදිය ඒ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන් කොහොමද ඇන්තූරියම් පැලයක් හරියට ඉඳගන්නේ. ඒවැ පෝර වර්ග එහෙම මම ඒකේ දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙනවා මේක ඇවිල්ලා රේන්බෝ එකක්. මේ තියෙන්නේ ඒකේ මල. ඒ වගේම තමයි ඒකත් අපි ලොකු පෝච්චියකින් ඉඳගත්තේ. ඊට පස්සේ මේක තියෙනවා මේක ලිලි පැලයක්. ඒකත් ඒක මම ගෙන ගත්තේ. ඒ වගේ පැල 10ක් අපි ගෙන ගත්තා. 10ම හොඳට හැදිලා තියෙනවා. මම ඔයාලට ටිකයි පෙන්නුවේ. ඉතින් මුලින් පැල 10ක් හදලා ඒක සාර්ථක වුණ නිසා තමයි අපි පැල 50ක් ගෙන්න ගත්තේ. ඒක අර විදිහට පොඩි කප්වල තමයි දැනට ඉඳගන්නේ. අපි දැනට මේ ටික පොඩි කප්වල ඉඳගත්තට ඔයාලට වෙනම මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ ටික හැදෙන්නේ කොහොමද, අපි මේවට දාන පෝර වර්ග කොහොමද දාන්නේ, ඒ ටික මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද පැල 50ක් තියෙන නිසා. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නව නම් ඇන්තූරියම් පැල වලින් මේ විදිහට හොඳම තැනකින් පැල ටික ගන්න. හොඳට හොයලා බලලා එහෙම ගන්න. දැන් අපි උනත් පැල ටික හොඳට හොයලා බලලා වෙනස් වර්ග වලින් තමයි පැල 50 ඕඩර් කරගත්තේ. ඉතින් ඒවයි අපිට පොට් පිටින් පෙන්නුවට අපිට පොට් පිටින් එන්නේ නැහැ. ඒක නිසා තමයි මම කිව්වේ ඔයාලට පැල 10ක් ගන්න නම් පෝච්චි 10ක් ගෙනහලා තියාගන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඔයාලට මම ගත්ත පැල වර්ග 50 මොනවද කියලා එකින් එක පෙන්වන්න. ඒ උනාට ඒක ටිකක් අමාරු වැඩක්. මොකද සමහර ඒවායේ නම හිතා ගන්න බෑ. අමාරු හොයාගන්න. දැන් පාර්සල් එක ආපු නිසා ඉතින් මම ඔයාලට මේ දේවල් ඔක්කොම හොයලා බලලා මම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද අපි මේක ඉඳන්නේ රිපෝට් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් විශේෂයෙන්ම මට ඕනුනේ බෙදා ගන්න ඔයගොල්ලෝ හරි තැනකින් පැල ඕඩර් කරන්න. දැන් අපි ගත්ත පැල ටික නම් ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි මට ඕනේ ඒ දේවල් පැල ටික හොඳට තියෙනවද, ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කොයි විදිහටද පැල තියෙන්න ඕනේ, අපි ඉඳන්න ඕනේ නම්
කොහොමද ඒ පැල ටික තියෙන්න ඕනි කියලා හොඳ නිරෝගී පැල වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි වැඩියත්ම මම පාර්සල් එක ආපු ගමන්ම වීඩියෝ කරේ. එහෙනම් ඉතින් වෙනත් වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එන්නම් මේ පැල ඉන්දර විදිය සහ පොහොර දාන විදිය, රිපෝට් කරන විදිය හැමදේම මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.